හෙල්ලෝ අයිබෝන් යාළුවනේ. අද ඉරිදා මේ බොහෝ දුරට අපි චැප්පිනාවල ඉන්න අන්තිම සතිය දෙක වෙන්න පුළුවන්. වැඩ ටික ඉවර වෙන්න යන්නේ සයිට් එකේ. ඉතින් අද අපි තීරණය කරා යන්න බීච් ඒරියා එකට. කට්ටිය දුම් ටික කෑම බීම ටික පැක් කරලා තියෙන්නේ වැඩේට සෙට් වෙමු වෙන. ඒඩ්‍රියටික් මුහුද බොස්නියාව ළඟ තිබ්බට බොස්නියාවට මුහුදට ඇක්සස් තියෙන්නේ එක සිටි එකකට විතරයි. මේ නියුම් කියන සිටි එක. ඒක අපි ඉන්න තැන ඉඳන් පැයක් විතර දුර තියෙන්නේ. කිලෝමීටර් 50ක් වගේ තියෙනවා අපිට ෂෝට් කට් එකකින් යන්න පුළුවන් මේන් රෝඩ් එකෙන් නැතුව. අපි ඒ පාරේ තමයි අද යන්න හදන්නේ. හරි අපි දැන් යන ගමන් ඉන්නේ අර කියපු ෂෝට් කට් එකෙන්. ඒක ඇත්තටම කන්දක් හරහා යන්න තියෙන්නේ. පොඩි ගමක් හරහා යන පටු පාරක් තමයි තියෙන්නේ. කිලෝමීටර් 10කින් වගේ අපි අනිත් පැත්තේ හයිවේ එකට සෙට් වෙනවා. මුතු අඟුරු පේලිය ලියුණා සිහිවටනයක් ලෙසින් තමත්තිනේ සමතල පියාපටක් කෙලචීනේ කුබ සුවද පිරුණු කොට චිකාපරේ පොඩි කඩයක්වත් ඇරලා නැහැ නේ. පොඩි කඩයක්වත් ඇරලා නැහැ. ඔක්කොම හරලා ඉරිදා කියන්නේ බොස්නියාවේ බොහෝ දුරට සුපර් මාකට්ස්, ග්‍රොසරි ෂොප්ස් වහලා තියෙන දවසක්. ඒත් ෆිලිං ස්ටේෂන් හැරලා තියෙනවා ෂේඩ්ස්. ඒ වගේ තියෙනවා පොඩි ස්ටෝර්ස් අපිට ඒ වයින් ඕන දෙයක් ගන්න පුළුවන්. හරි අපි දැන් හයිවේ එකට එන්ටර් වෙලා තියෙන්නේ. මේක මෙහි තියෙන දෙවෙනි ලොකුම සිටි මොස්ටාර් සහ නියොම් කියන බීච් සිටි එක ජොයින් කරන හයිවේ එක. තව කිලෝමීටර් 20ක් වගේ යන්න තියෙනවා අපිට නියොම් සිටි එකට. සමයකට මේ හයිවේ එක ගොඩක් බිසි වෙනවා. දැනුත් වාහන ගොඩක් තියෙනවා. ඉතින් හැමතැනම පොලිසිය ඉන්නවා. පොඩ්ඩක් පරිස්සමට යන්න ඕන. ඩ්‍රයිව් කරන්න ඕන. හයි ස්පීඩ් යන්න බෑ. හැබැයි ලේසිම වැඩේ තමයි අපිට අපේ ලංකාවේ ලයිසන් එක යූස් කරන්න පුළුවන් මෙහෙ ඩ්‍රයිව් කරන්න කිසි ප්‍රශ්නයක් නැතුව. කරවැඩි කියන්නේ එළියට එන්න ඕනේ වතුර පීන්න ඕනේ. බලුවලත් අපිටතරම මෙතනින් එහාට පාකින් නෑ. දැන් කට්ටිය එළියට පාගින් එක ගාන ගෙවන්නයි බං ගෙවන්න වෙයි පාකින් නේද? අපි දැන් ඇවිල්ලා තියෙන්නේ නියම්වල බීච් එකට මේන් බීච් ඒරියා එකට. හැබැයි මාර්ම බිසි මෙහෙ ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. ගොඩක් ඊස්ටර්න් යුරෝපියන්ස්ලා මේ බොස්නියාවල මේ සිටි එකට එනවා සමයකට. අපිට හිතන විදියට අපිට වෙන ඒරියාවක් හොයාගන්න වෙනවා වාහනේ පාකින් කරන්න. ගොඩක් දුර ඇවිල්ලා කිලෝමීටර් 2ක් විතර ආවා බේ ඒරියා එකේ පාකින් ස්පොට් එකක් හොයාගන්න. වලට පේනවා ඉතින් වාහන ගොඩාක් පාක් කරලා තියෙනවා. ඉලිගලි පාක් කරන්න බෑ. මෙයාලා වාහනේ ටෝ කරනවා. මොකද බ්ලොක් වෙන්න බෑ. පේනවා ඇති රිසෝර්ට්ස් ගොඩක් ගහලා තියෙනවා මේ කන්දත් එක්කම තමයි පල්ලෙහාට තියෙන්නේ බීච් ඒරියා එක. යන්න හදන්න අපි කියලා බලමු බීච් ඒරියා කොහොමද කියලා. අපි මුලින්ම යන්නේ පාකින් ටිකට් එකක් ගන්න. අපි පැය 2ක් 3ක් වගේ ටයිම් එකකට තමයි පාකින් ටිකට් එකක් ගන්න හදන්නේ. ටිකටින් මැෂින් එකක් තිබ්බම මේ ළඟම අපි එතන තමයි යන්නේ. ටිකට් එක අරගෙන වින්සීල්ඩ් එකේ ගහලා තියන්න ඕනේ. නැත්තම් ටෝ කරනවා කියලා ගහලා තිබ්බා. කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉංග්‍රීසි වලින් ඉන්ස්ට්‍රක්ෂන්ස් තිබ්බ හින්දා ටිකට් එක ගන්න කිසිම අමාරුවක් වුණේ නැහැ. ටිකට් එක අරගෙන අපි වින්ඩ්ෂීල්ඩ් එකට ඒක ගහලා යන්න හදන්නේ බීච් ඒරියා එකට. අපි එද්දී ඔයාලා දකින්න ඇති ෆොරිනර්ස්ලා වගේ try කරගෙන හිටියේ පාකින් ටිකට් එක ගන්න. මම හිතන්නේ එයාලට ඉංග්‍රීසි හරියට බැරි හින්දා ඉන්ස්ට්‍රක්ෂන්ස් බැරි හින්දා එයාලට අමාරු වෙලා තිබ්බා. අපි එයාලටත් පොඩි උදව්වක් කරා ටිකට් එක ගන්නට. මෙන්න මේ විදිහට මෙතනින් තමයි ඇක්සස් තියෙන්නේ අපි ඉන්න තැන ඉඳන් බේ ඒරියා එකට යන්න. මේන් රෝඩ් එකේ ලෙවල් එකේ ඉඳන් ටිකක් පල්ලෙහාට වෙන්න තමයි බීච් ඒරියා එක තියෙන්නේ. මොකද මේක කඳු තියෙන පැත්තක් නියුම් කියන්නේ.
ඕ ඔන්න ඔහොම තමයි ඇක්සස් එක තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සනයි බේරියා එක. බීච් එක තියෙන අපි ඉන්න පැත්තට අනිත් පැත්තේ බීච් එකත් එච්චර ලංකාවේ වගේ අර වැල්ල තියෙන ලොකු බීච් එකක් නෙමෙයි තියෙන්නේ. ගල් එක තමයි තියෙන්නේ. අපි බලමු. කට්ටිය නාන්න තමයි දැන් ලෑස්ති වෙලා ඉන්නේ. තැනක් හොයන ගමන් ඉන්නේ අපි අපිට පොඩ්ඩක් පර්සනල් ස්පේස් තියෙන බලමු. මේ තමයි නියම් බීච් ඒරියා එක. අතරම ලොකු බීච් එකක් නෑ. බීච් එකේම එන ඇති හට්ස් ටික බීච් එකේ තියෙන්නේ. ගොඩක් ගැඹුරු නෑ මුහුද. මම දන්නේ මුළු බොස්නියාවම මෙතන ඉන්නවා වගේ අද. ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. මේ වගේම පොඩි බීච් ඒරියා එකක් දිගටම යන්න පුළුවන්. දිගටම ගිහින් මේ ඒරියා එකෙනුත් ඇවිදගෙන යන්න පුළුවන් පිටක. ගන්න. හරි කට්ටිය නාන්න මුහුදට බැස්සා. ආවු සැර වැඩේ හින්දා මම නම් මුහුදට බැස්සේ නෑ. මම යනවා පොඩි ස්නැක් එකක් හොයාගෙන. පැත්තේ තියෙන ෂොප් එකකට. ස්ටෑර්කේස් එකෙන් අපිට යන්න පුළුවන් උඩට. මේන් රෝඩ් එකට. බොස්නියාව ඇත්තටම තුර්කියට ළඟ තියෙන රටක්. ඉතින් මෙහි කල්චර් එක පොඩ්ඩක් ඔය ඇරබික් මික්ස් වෙච්ච කල්චර් එකක් තියෙන රටත් දෙකකට ප්‍රාන්ත දෙකකට වගේ බෙදිලා තියෙන්නේ. එතකොට මේ පැත්ත ටිකක් අර ඇරබික් මුස්ලිම් කට්ටියට ළඟින් තියෙන පැත්තක්. ඉතින් ඔයාලට පේනවා ඇති බිල්ඩින් වලත් පොඩ්ඩක් අර මෙඩිටරේනියන් ලුක් එක තියෙනවා. කාර් පාකින් ඔක්කොම ප්‍රයිවට් කාර් පාකින් තියෙන්නේ විලාස් වල සහ රෙස්ටොරන්ට් වල. මෙයාලගේ කමර්ෂල් සිටි එක චුට්ටක් එළියට වෙන්න තියෙන්නේ. මේ මුළු ඒරියා එකම මේ බීච් ෆ්‍රන්ට් ඔක්කොම විලාස් හොටෙල්ස් තියෙන ඒරියා එකක්. මේක ෆුල් පැක් මේ දවස්වල. මොකද සමයක හින්දා මාරම ක්‍රවුඩ් එකක් කරලා තියෙන්නේ. ඊස්ටර්න් යුරෝප් වලින් කට්ටිය එනවා වාහන වලින් ඇවිල්ලා මාසයක් දෙකක් විතර මේ පැත්තේ ඉඳලා යන්න. මොකද බොස්නියාව ටිකක් වියදම් වලින් අඩු පැත්තක් ඊස්ටර්න් යුරෝප් පැත්තේ. එයාලගේ කෑමත් හොඳයි. ඒ වගේම බලන්න තැන් ගොඩක් තියෙනවා මේ ළඟම. ස්ටාර් චැප්ලිනා වගේ පැති ටික. ඉතින් ඒකින්ද ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. Hello. And one road, please. For sec. Down, down. That's it. This one. This one, please. Okay. Yeah. Hello. Yeah, you do. Oh, nice. See you guys. Bye. Bye. We got iced tea එකක්. එක්කම පොඩි ස්නැක් එකක් ගත්තා. හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉතින් දැක්කනේ. මගේ channel එකත් අරගෙන අර subscribe කරා. තමයි view එක තියෙන්නේ.
බීච් එකේ එතන ඉඳන් මේ විදියට යමු ආපහු අපේ කට්ටිය හිටපු තැනට. හරි කට්ටිය දැන් නාලා ඉවරයි. අපි දැන් යන්න දන්නේ ආපහු. එතනම ලස්සන ලොකේෂන් එකක්. මේ චැප්ලිනා සයිට් එකේ ඉඳන් පැයක් වගේ තමයි දුර තියෙන්නේ. නියොම් වලට මේක තමයි මෙයාලගේ තියෙන එකම බීච් එක බොස්නියා වල. නියොම්. මේ ස්ට්‍රෙච් එක දිගටම යනවා. උඩ දුරට යනකම්. මම හිතන්නේ බීච් එක මෙයාලගේ අර ඒරියා එකත් මෙහෙම මේකනේ මරින එකක් වගේ තියෙන බේ එකක් වගේ බේරියා එකක්. උඩට මේ වෙනතර එහා පැත්තෙත් බීච් එකට ගොඩක් කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. ඒ සම වැකේෂන් එකේ ඉඳලා එතකොට මෙහෙම ගිහිල්ලා අන්න කිලෝමීටරයකට වඩා ස්ට්‍රෙච් එකක් එවනවා. හරි මුහුදේ නාලා ඉවරයි. අපි දැන් ඊළඟට යන්න දන්නේ එළකින්නාන්න. අපි යන පාරේ ආපහු චැප්ලිනා වලට තියෙනවා පොඩි යල පාරක්. අපි දැන් මුහුදෙන් නාලා ඉවරලා යන්න දන්නේ එතෙන්ට පැය භාගයක් වගේ වෙලාවක් යන්න පුළුවන් වෙයි. ඊළ බලමු එතන. නිකන් ලංකාව වගේම තමයි හැමතැනම කුණු දාලා ගිහලා තියෙන්නේ. ආපු කට්ටිය සමර් සීසන් එක දැන් ගොඩක් ටූරිස්ට්ලා මේ පැත්තට එනවා. හැමතැනම වෙන කඩදාසි මම නම් දාලා ගිහලා තියෙන්නේ වීදුරු බෝතල් ගඟට ආවේ අපි අද. පල්ලෙහාට බැස්ස ගඟට. වතුර ටික ඇත්තටම ගොඩක් ලස්සනයි මාරම ක්ලියර්. හැබැයි වටේ හැමතැනම කුණු දාලා තියෙනවා. යන්නේ ගොඩක් ටූරිස්ට්ලා එන ඒරියා එකක් මේක. වීකෙන්ඩ්ස් වලට ගොඩක් පැක් වෙනවා. මේ විදිහට හවසේ ඉඳන් මේ විදිහට ටූරිස්ට්ලා මෙතනින් ගිහිල්ලා තියෙන්නේ නැත්තම් සෙනසුරාදා වගේ නම් මේ ඒරියා එකේ ගොඩක් කට්ටිය ඉන්නවා. කට්ටිය ඉස්සු අල්ලනවා මේ ගඟේ ඉස්සෝ ඉන්නවා. බෝතල් වලට ඉස්සෝ වගේක් අල්ලනවා කට්ටිය බහැලා. මම යන්න හදන්නේ පොඩ්ඩක් ෆ්‍රී පැත්තකට. ගිහිල්ලා පොඩ්ඩක් කකුල් දෙක දාගෙන ඉන්න ගඟට. හරි හොඳ ප්ලේස් එකක් හම්බුණා පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න. හරිම සීතලයි වතුර ටික ඒ වුණාට හරිම ෆ්‍රෙෂ්. අපි දැන් බොහෝ දුරට ලබන සතියේදී යනවා අපේ මේන් කැම්ප් එකට මොඩ්රිෂාවල. චැප්ලිනා වල ටික ඉවරයි. එහිදී හම්බෙමු යනවා. ටටා බයි.